ගමන නොනිමේ ලෝකයේ මේ පුරුදු ජීවන මන්තලේ සිංහල ගේය කාව්‍ය අම්බරය සුපසන් කළ පුන්සඳක් වන් සෞන්දර්ය අසහාය කවියා ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහයන් ගැනයි අද චරිතාපදාන විශේෂාංගය. ඔහු හුදෙක් ගීපද රචකයෙකු පමණක් නොවෙයි. ඔහු දාර්ශනිකයෙක්, අරගලකරුවෙක්, ඒ වගේම සොබා දහමේ සැබෑ වූ පෙම්වතෙක්. 1913 ජූනි මාස 19 වෙනි දින තංගල්ල පුවක් දණ්ඩාව නම් පුරාතන ග්‍රාමයේ චන්ද්‍රරත්න දියස් සූර්ය ආරච්චි මොහොට්ටි දරුවා මෙලොව එළිය දුටුවේය. ඔහුගේ පියා බටහිර ගිරුවාපත්තුවේ කහවත්ත ගම් සභාවේ ලියන මහත්තයෙක් වූ දොන් අන්ද්‍රියස් දියස් සූර්ය ආරච්චි මොහොට්ටි නම් වූ අතර මව හුන්නදෙනියේ දොරමුරේ වලව්වේ කුමාරිහාමී කෙනෙක් වූ දෝන ආනා සෙනවිරත්න යාපා වාකිෂ්ඨ නම් වූවාය. බෙලියත්ත ශ්‍රී පඤ්ඤානන්ද බෞද්ධ මිශ්‍ර පාසලෙන් අකුරු කළ ඔහු කුඩා කල සිටම වැවේ, වෙලේ, රුප්පාවේ ඇවිදෙමින් සොබා දහම සමග දැඩිසේ බැඳුණු අයෙකි. පන්සල් දෙක අතර ඇති තවච්චරව තරමල් ලොකුයි. වැය පුරයි බී තිබුණු ඕලුමන් ලස්සේ සෙනසුරාදා ඉරිදා දවස්වල නිතර පීනන්න පුරුදු වෙලා හිටියා. උපුටා ගැනීම කොමල රේඛා. වයස අවුරුදු 13 දී ඔහු පුවක් දණ්ඩාවේ චන්ද්‍රරත්න නමින් සසුන්ගත වෙනවා. මේ කාලයේදී ඔහු හෙළ, පාලි, සංස්කෘත භාෂා මෙන්ම ත්‍රිපිටකය පිළිබඳ හසල දැනුමක් ලැබුවා. නමුත් ඔහුගේ නිදහස් අදහස් නිසාත් අසාධාරණයට එරෙහි වූ අරගලකාරී ගති පැවතුම් නිසාත් ඔහුට බොහෝ බාධක පැමිණියා. අවසානයේ ඔහු සිවුරු අතහැර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ලෙස ගිහි සමාජයට අවතීර්ණ වූයේ ලංකාදීප පුවත්පතේ වගතුග තීරුව හරහා අලුත් ගමනක් අරඹමින්. මානවසිංහයන්ගේ නිර්මාණ හරිම අපූරුයි. දවසක් ඔහු කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ 3 වෙනි මහලේ ඉඳන් බෝපත් නටන දිහා බලාගෙන හිටියා. ඒ නර්තනය ඔහුගේ සිත දිව්‍ය ලෝකයකට රැගෙන ගියා. මගේ සිත එහි ලතාව සමග වෙලී ගියා. මගේ මුවෙන් තනෙන කියවනවත් එක්කම බුදුන් වහන්සේ නේරංජනා නදී තීරයේ සමාධිසුවෙන් වැඩ සිටි විලාසය මගේ මනසේ ඇඳී ගියා. අන්නේ අවස්ථාව තමයි අපේ අතිමහත් ගෞරවයට පාත්‍ර වුණු මහබෝ වන්නම නිර්මාණය වුණු සොඳුරු වූ මොහොත. මානව සිංහයන් කියලා කියන්නේ කෙලින් කතා කරපු අභිමානවත් මිනිසෙක්. ඔහුගේ නිවස වාපි මේකලා පන්සලක් වගේ නිස්කලංක වූ තැනක්. ඔහුගේ පුත් උදය භාරතී මානව සිංහයන් පවසන පරිදි තාත්තා වැඩට ගිය බස් එකේ ඔහුට සෙරෙප්පු දෙක පවා අමතක වන තරමට ඔහු නිර්මාණ ලෝකයේ අතරමං වුණා. පණ්ඩිත් අමරදේවන් සමග එක්ව ඔහු කළ මනෝහාරි අභිනිෂ්ක්‍රමණය වැනි ගුවන් විදුලි ගී නාටක අදටත් අසම සමයි. 1964 ඔක්තෝබර් 4 වැනිදා මේ මහා යුග පුරුෂයා අපින් සමුගත්තා. ඔහු භෞතිකව අපාතර නැතත් ඒ මధుර ගී පදවැල් තුළ ඔහු සදාකාලිකයි. මගේ ගමන නිම නැත. එය පරම්පරාවෙන් පරම්පරාවට මේ ගී පදවැල් තුලින් ගලා යනු ඇත. සැබවින්ම මානව සිංහයන්ගේ ඒ මහා සෞන්දර්ය චාරිකාව නිමා වන්නේ නැත. එය අපේ හදවත් තුළ සදාකල් රැඳෙනු ඇත. මනුෂ්‍යත්වයෙන් හෙබි ඒ අසාමාන්‍ය මිනිසාට අපගේ උත්තරීතර ප්‍රණාමය.